Physics Dr. Darshan Ukuwela. දුකයි ඊයේ මැච් එක බලන්න යන්න chances දෙක තුනක්ම සෙට් වුණා යන් කියලා කීප දෙනෙක්ම කතා කරා ඒ වුණාට අර මේ දවස්වල දැන් මම අර බදාදටත් කොළඹ ගිහිල්ලා ඉන්න නිසා පුතේ ටිකක් අර වෙලාව ගෙදරත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩුකම නිසා අර බබත් පොඩි නිසා පුතේ ඉතින් ගියේ නෑ ඒ වුණාට මාර දුකක් අන්තිමේට ඒ වුණාට ඒ ග්‍රවුන්ඩ් එකේ ඒ වෙලාවේ ඉන්න තිබ්බනම් ඒක මං හිතන්නේ ඉතින් මාරම ෆීලින් එකක් තියෙයි ඉතින් ඒක මට ඔයාලට කියන්න තියෙන්නේ ලංකාවේ ලස්සනම ග්‍රවුන්ඩ් එකක් ආයේ මමත් ජීවිත කාලේ දැකපු ආසම මැච් එකක්. හරි ආසම මැච් එක මම නම් අවංකවම හිතුවේ මුලින්ම පරදී කියලා. අර මේ ගහගෙන ගියපු විදිහට ඒ කියන්නේ ඕවර්ස් 8 ඉවර වෙද්දී ඕස්ට්‍රේලියාව ගියේ ලකුණු 100යි. ඒ වෙද්දී පුතේ කොහොමද මේ දවස්වල දැන් මනිදු නෑ. මතීෂත් අයින් වුණා ඊයේ. ඉතින් එතනින් එහාට බෝලිං ලයින් එකේ තවුල හින්දා මේ මම නම් හිතුවේ ඊයේ කයි කියලා සහ ඉතින් බැටිං ලයින් එකෙත් පොඩි ස්ථාවර නැති ගතියක් තිබුණානේ. ඒකින් හින්දා කයි කියලා හිතුවේ. හැබැයි ඉතින් පැතුම් හරි ඉතින් ඒක මොකද මට ඇත්තටම දැන් අර කාලයක් තිබ්බ පුතේ. ඒ කියන්නේ දැන් අපිට ඕක පොඩ්ඩක් අස්ථාවර ගතිය දැනෙනවා වැඩි. මොකද පුතේ අපි පොඩි කාලේ අපි මැච් බලද්දී ඔයාලා අහලා තියෙනවනේ මේ කවුද ජයසූරියලා අරවින්දලා සංගක්කාරලා මහේලලා අර හෙනම චරිතනේ දේශාන්ලා ඔය චරිතත් එක්ක නිකන් බලද්දී අපි මැච් එකටම කලින් දන්නවා මේ ටීම් එක මැච් එක දිනනවා කියලා. දැන් මේ බලද්දී පුතේ ඇත්තම කතාව පහුගිය කාලේ ලංකාවේ ටීම් එක පහුගිය අවුරුද්ද විතර ඇතුළත ප්‍රධාන වශයෙන් ඇදගෙන ගියපු ක්‍රීඩක කියන්නේ පැතුම් කියලා කියන්නේ. පැතුම් පහුගිය මැච් කීපෙම හොඳට සෙල්ලම් කරේ නෑනේ. ඒක එහෙම තමයි අඩු වැඩි වීම තියෙනවනේ. ඉතින් කවදා හරි එයි මේ ආපහු නැවත ගහයි කියලා හිතාගෙන හිටියා. ඉතින් ඊයේ ඔය මට්ටමට වැඩේ කියලා මම නම් හීනකින්වත් හිතුවේ නෑ ඇත්තම කතාව. හැබැයි මම දකින්නේ ඊයේට වඩා ඊයේ ඔය පැතුම්ගේ ඉනීම සුපිරි ඒක ආයේ කතා දෙකක් නෑ. හැබැයි හොඳම ට්‍රාන්ස්ෆෝමේෂන් එක දැකපු ක්‍රීඩකයා. ඔයාලා මැච් මේ දවස් ටිකේ බැලුවා නම් තේරෙයි. කවුද? පවන් ගැන නෙමෙයි කතා කරන්නේ. පවන් කියන්නේ නවකෙක් නේ. පවන් කියන්නේ අලුත් මේකෙක්. පොරගේ මාරම මේකක් තියෙන මං හිතන්නේ පොඩි අනාගතයේ ලස්සනක් තියෙයි. කොහොමද එයාගේ සාමාන්‍යයෙන් පුතේ එක තැනක ක්‍රීස් එකේ ඉඳගෙන ගහන සීන් එකක් නෙමෙයි. අන්තිම 4 එකේම ගැහුවා දැක්කනම් ඔයා. ඒත් එහෙම වුණාම තියෙන සිද්ධිය තමයි පුතේ ආ ස්ටැන්ස් එක වෙනස් කරගෙන ගහද්දි තියෙන වාසිය තමයි පුතේ බෝලට ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. ඒක මාර ටැලන්ට් එකක්. ඒක ලංකාවට හම්බෙච්ච ලොකු වාසියක්. මම දකින දේ තමයි මේ දවස් ටිකේ පුතේ කවුද? කුසල් මෙන්ඩිස් ගැන තමයි ඇත්තටම අගය කරන්න ඕනේ. පහුගිය කාලෙම කුසල් මෙන්ඩිස් මොකද්ද කරන්නේ පුතේ? එනවා හයියෙන් ගහන්න try කරනවා, ඊටාම ඉක්මනට යනවා. ඒක ගොඩක් තිබ්බනේ පහුගිය කාලය ඇතුළත. ඔයාලා දැක්කද දන්නේ නැහැ. ඒක සමහර ලාවට වන් ඩවුන් ආවින්ද දන්නේ ඔයාලා දන්නවනේ සාමාන්‍ය මැච් එක වන් ඩවුන් කියලා කියන්නේ ටීම් එකේ ඉන්න හොඳම පොසිෂන් එකනේ. ඒ කියන්නේ ඕපනර්ස්ලා ටික හොඳ මේ ආරම්භයක් දුන්නොත් එයාට පුළුවන්කම තියෙන්න ඕනේ පුතේ හොඳට ගහගෙන මේ මොමන්ටම් එක තියාගෙන ඉන්න. ඕපනර්ස්ලාගෙන් මොනවා හරි අවුලක් වෙච්ච ගමන් එයාට පුළුවන් වෙන්න ඕනේ පුතේ අනික් අන්තය අල්ලගෙන තියන්න. ඉතින් ඒ රෝල් එක නියමෙටම කරනවා මේ දවස්වල කුසල් මෙන්ඩිස්. මම හිතන්නේ මේ වෙද්දී T20 World Cup එකෙත් පුතේ වැඩිම ලකුණු ගන්න තියෙන්නේ මෙන්ඩිස්ගේ. වෙනදට වඩා ඔයාලා ඒ ස්ටැට්ස් හොයලා බලන්න මේ පාර ලකුණු 160 ගාණක් ගහලා තියෙනවා. තාම ගහලා තියෙන්නේ 161යි. මේ වර්ල්ඩ් කප් එකටම ගැහුවේ 161යි. ඒකත් ඊයේ ගැහුවේ. ස්ට්‍රයික් රේට් එක 130 ගාණක්. මිනිහාගේ මේ දවස්වල තියෙනවා පුතේ එයාගේ විකට් එකේ ඉන්න ඕනේ කියන අදහස. දැන් ඕක මොන ක්‍රිකට් එකක් T10 එකකදී නම් විකට් එකේ ඉන්න ලොකු අවශ්‍යතාවයක් නැතිවි. ඒත් ඉතින් වෙන්න ඕනේ පුතේ. T20 වුණත් පුතේ කවුරු හරි කෙනෙක් මේන් රෝල් එකක් අරගෙන යන එක මාර වටිනවා. ඒක අපේ පහුගිය කාලේ පුතේ දැන් පැතුම්ට නිදහසේ සෙල්ලම් කරන්න කවුරුත් පුතේ හිටියේ නැහැ. අර හිටියේ නැහැ අනිත් පැත්තට සපෝට් එකක් ලොකුවට. අවිවාදයෙන්ම අර මේ දවස් ටිකේ කුසල්ගෙන් ওই වැඩේ හොඳටම සිද්ධ වෙනවා. අන්න ඒක තමයි දැන් අපිට දැන් එයාගේ තියෙන දක්ෂතාවය ගැන අපි හැමදාම කතා කරන්නේ. හැබැයි අපි කියන්නේ එයාගේ තියෙන එකට තියෙන කැපවීම මහන්සිය කැපකිරීම අඩුයි කියලානේ. හැබැයි පුතේ ඒක මේ වතාවේ නම් මම ලස්සනටම දකිනවා. මම දන්නේ ඉස්සරහා මැච් වල මොන දේ වෙයිද කියලා. මේක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ගේම් එකක් නෙවෙයිනේ. ඉතින් මට ඔය සිද්ධිත් එක පොඩි වාසියක් හිතුණා. ඉතින් අර ඕස්ට්‍රේලියාවේ බෝලිං ලයින් එක අඩු හින්දා මේ ලංකාව දිනයිද කියලා පොඩි chance එකක් හිතුණා. ඒ වුණාට අර මුල් ඕවර්ස් ගානේ ගහපු විදියට සහ අවසාන ඕවර්ස් ටික දාගන්න දැන් පතිරණත් නැති හින්දා ඉතින් හිතුවේ නම් ගහයි කියලා බර ගානක්. ඕස්ට්‍රේලියාවට උනේ පුතේ අර ලංකාවේ පෙරහැර ඕස්ට්‍රේලියාවට මාරු වුණා. අන්න ඒව සිද්ධියක් උනේ. ඕස්ට්‍රේලියාව ඇත්තටම උනේ උන් හිතාගෙන හිටියේ ලොකු මේ ටෝටල් එකට යන්න. මොකද මුලින් හොඳට වැදුන නිසා. ඒකත් එක්ක තමයි උන්ගේ තිබ්බ බේසික්ස් ටික නැති වුණා. මම හිතන්නේ මැච් එකේ මොමන්ටම් එක පැතුමගේ තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා දකින්න ඇති මැච් එක බැලුවා නම් බලන්න එහෙම එපා. හරියට මැච් බලන්න නැති උන් ඉන්නවා නම් බලන්න මේපා මැච් එක බලනවා නම් මට ඔයාලට කියන්න තියෙන්නේ දැන් මමත් ඒ ලෙවල් කාලේ මැච් බැලුවා ඉතින්. හැබැයි මැච් එක බලනවා නම් එදා ඒ වෙනුවෙන් වැඩිපුර තව වැඩ කරා.
බලන්න යන්න නම් එපා. ඉතින් සරලව කියනවා නම් ඔය දැන් සෙකන්ඩ් ටයිම් කරන ළමයෙක් එහෙම නම් ඉතින් පොඩ්ඩක් ඕනනම් ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න ගියාට කමක් නැහැ. හැබැයි අනිත් දවස් ටිකේ ඒකෙන් උඩරින් වැඩ කරනද ඊයේ නම් ඊ රාත්‍රිය මාරම රාත්‍රියක්. ඒ පැතුම්ගේ ලස්සන ෂොට්ස් ටික මම හිතන්නේ මැච් එක ටර්න් උනේම ඔයාලා දකින්න ඇති මැක්ස්වෙල්ගේ කැච් එකක් මිස් වෙනවා. මිස් වෙලා ඊළඟ ඕවරේ හරි ඊට පස්සේ ඕවරේ හරි සුපිරිම කැච් එකක් ගන්නවා. මම හිතන්නේ ඒක ඉතින් මේ ටූර්නමන්ට් එකේ හොඳම කැච් එක මිනිහාගේ තියෙන. දැන් උදාහරණයක් විදිහට මට ඔහොම මැච් එකකදී කැච් එකක් මිස් වුණා නම් මම මානසික වැටිලා දනිස්තුවාල වෙනවා. ඊළඟට එන කැච් එකත් බැරි වෙනවා. අපේ ලංකාවේ ටීම් එක මම නම් කියන්නේ නැතුව ඉන්න සමහර අය ඉන්නවනේ එහෙම පුතේ. ඉතින් ඒ අතින් බැතුම්ගේ තියෙන මාර ක්වොලිටි එකක් ඉතින් ඒක සහ ඔයාලා පොඩ්ඩක් බලන්නකො බැතුම්ගේ දැනට අවුරුද්දකට කලින් ෆොටෝ එකක් සහ එහෙම නැත්නම් අවුරුදු එකමාරකට දෙකකට කලින් ෆොටෝ එකක් සහ දැන් ෆොටෝ එකක් අරගෙන බලන්න එයාගේ කොහොමද බොඩි එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමේෂන් එක කියලා. ඒ කියන්නේ එයා ඒකට මාර කැපවීමක් කරනවා ඇති මට නම් හිතෙන විදියට. මම ඔයාලට මේ කතාව කියන්නේ පුතේ. දැන් උතන තව ස්පිනර් කෙනෙක් එහෙම ලංකාවේ ඉන්නවා. දැන් පොඩි බබෙක් එහෙම හම්බ වෙන මට්ටමකුත් ඉන්නේ යාට. හැබැයි ඔහු දක්ෂයි. ඔහුට පොඩි වේරියේෂන්ස් ටිකක් තියෙනවා. ඒක නිසා ඔහු ලංකාවට නැතුවම බැරි චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මම නම කියන්නේ නැතුව ඉන්නම්. මම කියන්නේ ඔහුට වුණත් ඒ යන්න තැන ඊට වඩා ලොකු තැනකට යන්න පුළුවන්. ඉතින් මම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා වර්ල්ඩ් කප් එකේ ලොකු යම්මට්ටමකට ඉස්සරහට යයි කියලා. හැබැයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි ඔය ප්‍රධානම ක්‍රීඩකයෝ තුන්දෙනා අර බැටිං වලට ඉදිද්දි එතනින් පස්සේ පොඩ්ඩක් පුතේ වීක් මේ පල්ලෑ හරිය ලයින් එක. එතනටත් කවුරු දැන් මම නම් ඇත්තම කතාව මේකේ දකින්නේ ඔය පැතුම්ලා වගේ තව සෙට් එකක් ලංකාව පුරා හතර රතේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. උන් මේක සල්ලි හොයන එකක් විදිහට වගේම ඊට වඩා ඒක වගකීමක් විදිහට රට නියෝජනයක් විදිහට දකින්නු. සමහර වෙලාවට අනුරාධපුරයේ ඈත පැත්තක වෙන්න පුළුවන්. ලංකාවේ යාන්ත්‍රණයක් නැහැ. යාපනයේ හරි අනුරාධපුරයේ හරි ඈත පළාතක ඉන්න ටැලන්ට් එක හොඳම කෙනෙකුට මේ එළියට එන්න යාන්ත්‍රණයක් නැහැ. ඉතින් ඒ යාන්ත්‍රණය හැදුවා නම් ලංකාවේ තව ඔය වගේ පුතේ ලස්සන චරිත බිහි වෙයි. මාලිංග වගේ මාලිංග කියන්නේ පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමෙයි. යාගේ අර ඉන්බෝන් ටැලන්ට් එකකින් ඊට පස්සේ යාගේ වෙන ඇක්ෂන් එකකින් පුතේ යා ඉස්සරහට ආවේ. දැන් බලන්නකෝ අපි ලස්සනට දකින්න පුතේ. ඔයාලා දැන් සමහර වෙලාවට මොන විදියට දකිද්ද නැහැ. අපි ඒ කාලේ මතකයි ඉන්දියාවයි ලංකාවයි ක්‍රිකට් ටීම් දෙක ගත්තාම ලංකාව ගොඩක් උඩින් හිටිය කාලයක් තිබුණා. ජයසූරිය තනි අතින් ගහන්නේ ඉන්දියාවට. හරිද? එහෙම සීන් තිබ්බ කාලයක් තිබුණා. නමුත් දැන් බලන්න ලංකාවේ ඉන්න අර මේන් ප්ලේයර්ස්ලා දෙන්නෙක් තුන් දෙනෙක් බේස් කරගෙන ඉන්නේ හැමෝම ඒ කියන්නේ අවුල් ගොඩක් තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ඉන්දියාවේ බලන්න එදා අර එක පහුගිය මැච් එකකදී USA මැච් එකද කොහෙද මට මතක විදිහට හරි USA මට මතක නැහැ මොකද්ද මැච් එක පොඩි ටීම් එකක්. ටීම් එකේදී මුල් විකට් පහක් හරි හයක් හරි ගිහිල්ලා. ඒත් ඊට පස්සේ පුතේ ගහලා උන් වැඩේ කොට දැම්මා. ඒ කියන්නේ උන්ගේ චරිත ගොඩක් ඉන්නවා. ඒකට වෙන හේතුව මොකද්ද? ලুকু ජනගහනයක් IPL එක හින්දා ඉතින් උන් ආයේ ක්‍රිකට් ගහනවා මැරෙන්න මේ දෙක. මොකද එක සීසන් එකක් සෙල්ලම් කරා නම් සමහරවිට මුළු ජීවිත කාලෙටම ඇති වෙන්නත් පුළුවන්. දැන් දන්නවා ඇතිනේ අලුත් පොඩි එක අවුරුදු 15යි. දැන් සූර්යවංශි උදැන්ටම IPL සෙන්චරීස් තියෙනවා අන්ඩර් 19 වර්ල්ඩ් කප් සෙන්චරීස් තියෙනවා ෆයිනල් එකේ සෙන්චරියක් ගැහුවා අවුරුදු 15. ඒ කියන්නේ අපේ අයත් එක්ක සාපේක්ෂව පුර ලංකාවේම ඉතින් දැන්ටම නැෂනල් ටීම් එකේ ගහනවා. ඒක මං හිතන්නේ පට්ටම චරිතයක්. දැන් ඉන්දියාව ගැන තිබ්බාම තියෙන විශේෂත්වය තමයි ඉන්දියාවේ පහුගිය දවස් ටිකේ හොඳටම සෙල්ලම් කරපු එක කවුද? අභිෂේක්. පහුගිය මැච් දෙකේම බිඳුවයි. අර ඌ එහෙම ගැහුවොත් එහෙම ආය ඌ ගහන දවසට ඇත්තම කතාව හරි සාමාන්‍යයෙන් අනිත් ටීම් එකට ඒක නිකන් නයිට්මෙයා එකක්. ඉතින් ඒක උණ්ඩ මාර මේකක් තියෙනවා. ඉතින් උන්ගේ වෙලා තියෙන්නේ අර එයාලගේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒ ලොකු තරගයක් තියෙනවා. ලංකාවේ නම් ඇත්තටම වෙන්න ඕනේ සාමාන්‍ය පුතේ මැච් 3ක් හරි 4ක් හරි බැරි වුණා නම් නායකයා වුණත් කමක් නැහැ කපලා අයින් කරන්න ඕනේ. එතකොට එහෙම වුණොත් තමයි පුතේ කට්ටිය අතර තරගයක් තියෙන්නේ. ඉතින් ඔයාලට උනත් කියන්න තියෙන කරන වැඩේ හොඳට කරන්න. ඒ තමයි තියෙන්නේ. ඉතින් මම නම් මේ ඊයේ මැච් එකේ දැක්කේ පැතුම් ගෙනීම ලස්සනයි. ඒකට 100% ලකුණු දෙනවා. ඒ වුණාට මම දැක්ක දේ තමයි ඔයාලට තේරුණාද දන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් ඒ පරිණත විදියට සෙල්ලම් කරපු එක. මේ ප්‍රථමයා වැඩි වෙයි සමත ප්‍රමාණයත් සමග එදා මෙදා දිස්ත්‍රික් ප්‍රථමයෙන් 77ක් දායාද කළ ලංකාවේ අංක 1 ෆිසික්ස් පාඨමාලාව කොළඹ මහනුවර කුරුණෑගල කෑගල සහ ඔන්ලයින් 2028 නවපන්ති ආරම්භයි. ෆිසික්ස් ඩොක්ටර් දර්ශන උකුවෙල